ආයුබෝවන්. ඉතින් අද ඔයාලට අපි ගෙන එන්නේ යාල ජාතික වනෝද්‍යානයේ ඉන්න දල ඇතුන් කීප දෙනෙක්ගේ ආදරණීය විස්තර ටිකක්. ඉතින් මේ පළවෙනි වීඩියෝ එකේ ඉන්නේ ඔයාලා හැමෝම මඳුරන ගැමුණු. ගැමුණු කියන්නේ යාල ජාතික වනෝද්‍යානයේ ඉන්න දඩබ්බරම හස්තියෙක්. විශේෂයෙන් සපාරි ජීප් වලට නිතරම ප්‍රහාර එල්ල කරන හස්තියෙක් වශයෙන් අපිට ගැමුණු හඳුන්වන්න පුළුවන්. ගැමුණුගේ දඩප්පරකම කොහොමද කිව්වොත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ බලන්න ගැමුණු මොනවද මේ කරන දඟ වැඩ කියලා. ඉතින් ආහාර ඉල්ලලා තමයි ගැමුණු මේ විදියට රණ්ඩු වෙන්නේ. ඉතින් කොහොම කෙසේ වෙතත් ගැමුණු කියන්නේ අවස්ථා දෙකකදී දල දෙකම කඩාගත් හස්තියෙක් මේ වෙද්දී නැවත දල වර්ධනය වෙලා ඉතාමත් අලංකාර ලෙස යාල ජාතික වනෝද්‍යානයේ ඉන්න තේජවන්ත දඩබ්බරම හස්තියෙක්. මීළඟ රූපරාමුවේ ඉන්නේ තවත් දඩබ්බර හස්තියෙක් සැන්ඩෝ. සැන්ඩෝ කියන්නේ යාල ජාතික වනෝද්‍යානයේ ඉන්න අලංකාරම හස්තියෙක්. විශේෂයෙන්ම කියනවා නම් දැනට අවුරුදු දෙකක කාල පරිච්ඡේදයක් තුල හස්තිය අතුරුදහන්. අදාළ බලධාරීන් තාමත් හස්තිය අසවීමට කටයුතු කරලා නැහැ. සැන්ඩෝ කියන්නේ ජාතික වනෝද්‍යානයේ ඉන්න අභිමානවත්ම හස්තියෙක් වගේම රටේ පිනට පහළ වෙච්ච ජාතික සම්පතක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා සැන්ඩෝ කොහේ හරි හොඳින් ඇති කියලා. ඉතින් යාලේ ඉන්න තවත් අලංකාර හස්තියෙක් තමයි සැන්ඩෝ. ඒ වගේම තවත් හස්තින් කිහිප දෙනෙක් ඉන්නවා යාල ජාතික වනෝද්‍යානයේ. මේ ඊළඟ රූපරාමුවේ ඉන්නේ තවත් ලස්සන හස්තියෙක් වෙච්ච ස්කන්ධරාජා. ස්කන්ධරාජ ජාතික වනෝද්‍යානයේට බුත්තල කතරගම මාර්ගයේ නිතරම දකින්න පුළුවන්. විශේෂයෙන්ම එයත් දඩබ්බර හස්තියෙක්. අනිවාර්යෙන්ම මාර්ගයේ යන වාහන වලට ප්‍රහාරයක් එල්ල කරනවා අනිවාර්යෙන්ම. ඉතින් එයත් ජාතික වනෝද්‍යානයේ ඉන්න තවත් වටිනාම සම්පතක්. ඉතින් මේ වීඩියෝ එකේ ඉන්නේ යාල ජාතික වනෝද්‍යානයේ ඉන්න අහිංසකම හස්තියා නාලක. නාලක කියන්නේ ජාතික වනෝද්‍යානයේ ඉන්න අහිංසකම හස්තියෙක්. මීට අවුරුද්දකට හරි අවුරුදු එකමාරකට හරි කලින් නාලක තවත් අලියෙක් එක්ක පොඩි සටනක් ඇති කරගත්තා. නාලකේ සටනින් පෙරදුනා. ඉතින් නාලක කියන්නේ ඇත්තටම අහිංසක හස්තියෙක්. ජාතික වනෝද්‍යානයේ ඉන්න වටිනාම හස්තියෙක්. ජාතික වනෝද්‍යානයේ ඕනෑම මාස ගත්තොත් මාස 12න් මාස 6ක් 5ක් අනිවාර්යෙන් නාලකව දකින්න පුළුවන්. මේ වනකොට ජීවිතයේ පරිණත වයසේ ඉන්න තවත් අලංකාර දල උගලක් තියෙන ඉතාමත් අහිංසක හස්තියෙක් තමයි මේ නාලක කියලා කියන්නේ. ඉතින් තවත් යාල ජාතික වනෝද්‍යානයේ ඉන්නවා ඉතාමත් අලංකාර දල හස්තීන් කිහිප දෙනෙක්. ඒ අතර නිතරම නම කියවෙන හස්තියෙක් තමයි මම දැන් ඔයාලට මේ ඉදිරිපත් කරන්නේ. මේ ඉන්නේ නන්දි මිත්‍ර. නම වගේම යෝධයෙක්. ඇත්තටම කිව්වොත් නන්දි මිත්‍රත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගැමුණු සැන්ඩෝ වගේම යාල ජාතික වනෝද්‍යානයේ රථ වාහන වලට දැඩි ලෙස හානි කරන හස්තියෙක් වශයෙන්. ඇත්තටම අවුරුද්දේ සමහර කාල පරිච්ඡේදවල ජාතික වනෝද්‍යානයේ දැක් ගන්න පුළුවන් වුණත් සමහර අවස්ථාවලදී නන්දි මිත්‍ර ජාතික වනෝද්‍යානයේ පිටදී දැක් ගන්න පුළුවන්. මේ ඉන්නේ රාවණා. මෙයත් යාල ජාතික වනෝද්‍යානයේ ඉන්න තවත් අලංකාර හස්තියෙක්. අනාගතයේ ලංකාවේ හස්ති රාජ පරපුර අලංකාර කරන හස්ති රාජයෙක්. බොහොම අහිංසක හස්තියෙක් විදියට අපිට මේ රාවණ හස්තියා හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් යාල ජාතික වනෝද්‍යානය ආරම්භන්න පැමිණියහොත් අනිවාර්යෙන් මේ හස්තියා ඕනෑම කාල පරිච්ඡේදයක ඔයාලට දැක් ගන්න පුළුවන්. මීළඟට ඉන්නේ තවත් අලංකාර හස්තියෙක්. මෙයාව අපි හඳුන්වන්නේ රුහුණු කියලා. ඉතින් මෙයාව ජාතික වනෝද්‍යානය තුලදී ඔයාලට අනිවාර්යෙන් දැක් බලා ගන්න පුළුවන්. අපේ රටේ ඉන්න තවත් ආදරණීය හස්තියෙක්, වටිනා සම්පතක්. මෙයාලා ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. ඉතින් මේ රුහුණු හස්තියත් ජාතික වනෝද්‍යානයේ ඕනෑම කාල සීමාවක දකින්න බෑ. සාමාන්‍යයෙන් මාස 3ක 4ක කාල සීමාවක දැක් ගන්න පුළුවන්. මොකද මෙයාලා මද කිපුණට පස්සේ තමන්ට සුපුරුදු සහකාරියක් සොයාගෙන කිලෝමීටර් 100ක් 200ක් 300ක් වුණත් ඈතට යන තරුණ සත්තු. ඉතින් තවත් හස්තියෙක් ඉන්නවා. මෙයාව දැක් ගන්න පුළුවන් ඔයාලට අනිවාර්යයෙන්ම සිතුල්පව්ව රජමහා විහාරය ආශ්‍රිතව. මෙයාව අපි හඳුන්වන්නේ පැරගොම් කියලා. ඉතින් මෙයත් යාල ජාතික වනෝද්‍යානයේ ඉන්න අහිංසකම හස්තියෙක්. මෙයත් එක්ක ඉඳියා අපිට අමතක කරන්න නොහැකි තවත් හස්තියෙක් අර්ජුන හස්තියා. දැන් මම හිතන්නේ එයා නැතුව ඇති. මොකද එයා ඉදී කොටත් වයසක
අවුරුදු 60ක විතර වයසක තමයි ආයින්දී. නමුත් අර්ජුන නැති වුණත් මේ වෙනකොට අපිට සිතුල්පපු ජාතික වන මේ විහාරස්ථානය ආශ්‍රිතව මේ පැරගුම් හස්තියාව දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ ඇත්තු කීප දෙනයි. තවත් ඇත්තු ගොඩක් ඉන්නවා. ඉදිරියේදී යාලා ගැනත් ලස්සන විස්තරයක් ඔයාලට ගේන්න. ඉතින් ඔයාලට මං හිතනවා මේ වීඩියෝ එකකින් යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. මෙයාලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් ජාතික වන උද්‍යානයට ගියොත් අනිවාර්යයෙන්ම ජාතික වන උද්‍යානයට ගියොත් මෙයාලා බලන්න. මෙයාලගේ හැසිරීමට වලට කිසිම ආකාරයකින් ඔයාලා බාධා කරන්න එපා. එහෙනම් හස්රාජ පරපුර YouTube නාලිකාවත් එක්ක ඉන්න. ඔයාලට මේ වගේ වටිනා වීඩියෝස් නිරතුරුවම දැක බලා ගන්න පුළුවන්.